කතාව පටන් ගන්නෙම නොසන්සන් තත්ත්වයකින් වගේ තමයි පටන් ගන්නෙ. මේ අපි දකින්නේ තමිල්නාඩුව පැත්තට යන කන්ටේන කීපයක්. ඇත්තටම මේවා බඩු ගෙනියන සාමාන්‍ය කන්ටේනර් නම් නෙමෙයි. මේ කන්ටේනර් ඇතුලේ මාරාන්තික ගිනියවි තොගයක් හංගලා තියෙනවා. මේ මාෆියාකරුවන්ගේ අරුමුණ වෙලා තියෙන්නේ බාල මහලු හැම කෙනෙක්ගේ මතට ගිනියවි ලබා දීමයි. ඊට පස්සේ මහා පරිමාණ කල්ලි රැස් කරලා යුද්ධ කරන එක. එහෙම කළොත් රටම නොසන්සුන් කරවන එක තමයි මෙයාලගේ එකම අරමුණ. මේකින් වෙන්නේ සාමාන්‍ය සෙනඟ සුළුසුළු ආරවුල් වලටත් වෙඩි තියාගන්න ගන්න එක. මේ භයානක ගිනියවි තොගය තමිල්නාඩුවට අරගෙන යන වගකීම තියෙන්නේ මේ කල්ලියේ ඉන්න චිරාග් සහ එයාගේ යාළුවා විරාට්ටයි. මෙයාලගේ කාර්යභාරය වෙලා තියෙන්නේ මේ ආයුධ තොගය රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ප්‍රවාහනය කරලා නිලී වැගිරීම පටන් ගන්න එක. මේ ගැන NIA නිලධාරීන්ට ඔත්තුවක් ලැබිලා එයාලා වහාම ක්‍රියාත්මක වෙනවා. මේ කන්ටේනර් තමිල්නාඩුව පැත්තට යන අතරතුරදී මෙයාලා එයාලට පහර දෙන්න ගන්නවා. මොකද NIA එක දන්නවා මේ ආයුධ මහජනතාවගේ අතරේ ගියොත් වෙන විනාශය. ඉහළ නිලධාරියෙක් වුණ ප්‍රේම්ගේ ටීම් එක මේ මාෆියාව නවත්තන්න අර කන්ටේනර් වලට පහර දෙන්න ගන්නවා. ඒත් චිරාග් සහ විරාට් පොලිසිය පහර දෙන්න කලින් මේ නිලධාරීන්ට පහර දෙන්න ගන්නවා. මෙතනදී මේ දෙගොල්ල අතර ලොකු සටනක් යනවා. විරාජ් හැම වෙලාවෙම විරාට්ව ආරක්ෂා කරනවා. චිරාග්ට එයාගේ අතකුත් නැති වෙලා තියෙන්නේ විරාග්ව බේරගන්න ගිහි. හිතාගන්න පුළුවන්නේ එයාලගේ යාළුකමේ තරම. චිරාග් එයාගේ බොරු අතත් එක්ක තමයි පොලිසියට පහර දෙන්නේ. මේ දෙන්නත් මෙයාලගේ මැරයොත් NIA නිලධාරීන්ම ඒ වෙලාවේ පරන්තලා දානවා. NIA මෙහෙම අසාර්ථක වෙනවත් එක්කම ප්‍රේම් තනියම මේ දෙන්නව නවත්තන්න උත්සාහ කරනවා. ප්‍රේම් දිගින් දිගටම චිරාග්ගේ විරාට්ගේ පස්සෙන් ෆලෝ කරගෙන යනවා. ප්‍රේම්ට එක ට්‍රක් එකක් නම් පෙරලලා දාන්න පුළුවන් වෙනවා. ඒත් ප්‍රේම්ගේ වාහනයත් එතනදී ඇක්සිඩන්ට් වෙනවා. ඒත් එක්කම චිරාතුත් එයාගේ යාළුවත් ට්‍රක් ටිකත් අරගෙන ලේසියෙන් මෙතනින් පැනලා යනවා. ප්‍රේම්ට හොඳටම තුවාල වෙලා කර කියාගන්න දෙයක් නැතුව ඉන්නේ. ප්‍රේම්ට තියෙන එකම ප්‍රශ්නය තමයි මිෂන් එක ෆේල් වුණ එක ගැන. මේ මිෂන් එක ඉස්සරහට කොහොමද කරගෙන යන්නේ කියන එකත් මේ ජාවාරම් කාර්යයන්ව නවත්තන්නේ කොහොමද කියන එකත් තමයි ප්‍රේම්ට තියෙන එකම ප්‍රශ්නය. ඊට පස්සේ අසාර්ථකුණ මිෂන් එකෙන් පස්සේ අපිට දකින්න පුළුවන් එක තරුණේ උස තැනක ඉමලා එතනින් පනින්න හදනවා. මේ ඉන්නේ රඝු. පහළේ ඉඳන් සෙනඟ රඝුව වීඩියෝ කරනවා. රඝු කෑ ගහලා කියනවා මම මාලතීට ගොඩාක් ආදරය කරනවා. ඒත් මාලතී මාව දාලා ගියා. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා රඝු කෑ ගහලා කියනවා. රඝු එහෙම කියමින්ම එතනින් පහළට පනිනවා. ඒත් රඝුව බිමට නම් වැටෙන්නේ නැහැ. මගදී රඝුව එක තැනක රැඳිලා හිටිනවා. ඊට පස්සේ පොඩි උසකින් තමයි එයා බිමට වැටෙන්නේ. රඝුගේ ජීවිතේට නම් අරතරක් නැති වුණාට රඝුට ටිකක් තුවාලයි. රඝුව ඇම්බියුලන්ස් එකකින් අරගෙන යනවා. ඒ ඇම්බියුලන්ස් එකේ අර NIA නිලධාරියා ප්‍රේමුත් ඉන්නවා. දෙන්නවම එකම හොස්පිටල් එකට තමයි ඇඩ්මිට් වෙන්නේ. ඔහොම ටික දවසක් යද්දී රඝුට ටික හොඳ වෙද්දී රඝු හොස්පිටල් එකේ පැනලා යන්න හදනවා. ඒ පැනලා යන්න හදන හැම වෙලාවකම රඝුව අහුවෙනවා. මේ හැම දෙයක් දිහාම ප්‍රේම් බලාගෙන ඉන්නේ. ප්‍රේම්ටත් හිතා ගන්න බෑ. මොකද මේ මිනිස්සයා හැම වෙලාවෙම තමන්ගේ ජීවිතය නැති කරගන්න හදන්නේ කියලා. ප්‍රේම් හොස්පිටල් එකේ ඉන්න අතරතුර එයාට වැදගත් තොරතුරක් ලැබෙනවා. චිරාග්ගේ විරාජ්ගේ ඔක්කොම ආයුධ ගෑස් කර්මාන්ත ශාලාවක හංගලා තිනවා කියලා ප්‍රේම්ට තොරතුරක් ලැබෙනවා. ප්‍රේම් හිතනවා ගෑස් ෆැක්ටරි එක ඇතුළතීම ආයුධ ටික විනාශ කරලා දාන්න පුළුවන් නම් කියලා. ඒත් දැනටමත් NIA එකේ නිලධාරීන් ගොඩාක් මැරිලා. ඒක නිසා ප්‍රේම්ට තව අයගේ ජීවිත අනතුරේ දාන්න හිතෙන්නේ නැහැ. මොකද ප්‍රේම් දන්නවා මේ මිෂන් එකට යන කෙනා මැරෙනවා කියලා. මැරෙන්නේ ඉඳකඩ වැඩි නිසා ප්‍රේම් එයාගේ නිලධාරීන් යවන්න කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේ ප්‍රේම්ට මතක් වෙනවා තමන්ගේම ජීවිතය නැති කරගන්න හදන රඝුව. ප්‍රේම් හිතනවා මේ මිෂන් එකට රඝුව ගන්න. ප්‍රේම් රඝුව හම්බ වෙලා කෙලින්ම එයාගෙන් මේ කාරණාව අහනවා. ඔයා මෙහිම සාර්ථකව කළොත් ඔයාට ගෞරවනීය මරණයක් ලැබෙනවා. රඝුට මේක අහලා මාර සතුටුයි. මොකද රඝුටත් ඕනි කරලා තියෙන්නේ ඉක්මනට මැරෙන්න. හිතා ගන්නවත් පුළුවන්ද? රැකියාවක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්න කැමති කෙනෙක්. ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ චිරාග්ගේ විරාජ්ගේ අවි බෙදා හැරීම පටන්ගෙන තියෙනවා. තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවල ආයුධ බෙදා හැරෙන එක හොර රහසෙම පටන්ගෙන තියෙනවා.
පොඩි ළමයින්ගේ අතට පවා මේ ආයුධ ලැබිලා. පොඩි පොඩි රණ්ඩු වලට තුවක්කු එළියට ගන්නවා. හිතන්නකෝ මේ විදිහට මිනිස්සු තුවක්කු පාවිච්චි කරන්න ගියාම තමිල්නාඩුවට මොනවා වෙයිද? මේ දේවල් ප්‍රේම් දැනගන්නේ විරාජ්ගේ කල්ලියේ ඔත්තුකාරයෙක්ගේ. චිරාග්ගේ විරාජ්ගේ ආයුධ ගබඩාව විදිහට දැන් පාවිච්චි කරන්නේ ගෑස් වැඩපලක් කියලා ප්‍රේම් දැනගන්නවා. ප්‍රේම්ගේ මිෂන් එක වෙන්නේ ගෑස් වැඩපලේ වැඩ කරන අය ගෙවල් වලට ගියාට පස්සේ ගෑස් වැඩපල ඇතුලේ තියෙන අර ආයුධ ටික විනාශ කරලා දාන එක. ප්‍රේම් රඝුව එයාගේ මිෂන් එකට යවන්න කලින් එයාගේ විස්තර ටිකක් දැනගන්න රඝුව මුණ ගැහෙන්න යනවා. ඇත්තටම රඝු කියන්නේ කවුද? ඇත්තටම හැම වෙලාවෙම තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ හදන්නේ ඇයි? කොහෙන් ආපු මිනිස්සෙක්ද? ප්‍රේම්ට රඝුගෙන් එයාගේ පවුලේ විස්තර අහන්න ගන්නවා. හැම විස්තරයක්ම දැනගත්තට පස්සේ ප්‍රේම් දැනගන්නවා රඝු කියන්නේ මානසික රෝගියෙක් කියලා. රඝුගේ මනසේ සමබරතාවය සමහර වෙලාවට නැති වෙලා යනවා කියලා ඒ වෙලාවේ තමයි ප්‍රේම් දැනගන්නේ. ඒත් එක්කම අපිව අතීතයට අරගෙන යනවා. රඝුගේ අතීතය ගැන දැනගන්නකම් ප්‍රේම් දන්නේ නැහැ රඝු මානසික රෝගියෙක් කියලා. මේ ඉන්නේ මාලතී කියන ගෑනු ළමයා. මෙයා ස්ටේජ් එක සින්දු කියද්දි ඒ අතර මංකොල්ලයක් සිද්ධ වෙනවා. මේ අහිංසක මිනිස්යාගේ සල්ලි සේරම මේ මංකොල්ලකාරයෝ උදුරගෙන තියෙන්නේ. මේ වෙලාවේ මෙතෙන්ට රඝුත් එනවා. රඝු එතකොටයි දැනගන්නේ එයාගේ තාත්තවයි මේ මිනිස්සු මංකොල්ල කන්නේ කියලා. රඝු කේන්තේ කොල්ලකරුවන් ළඟට ගිහිල්ලා එයාලට හොඳටම පහර දෙන්න ගන්නවා. එතන හිටපු මිනිස්සුත් අර මංකොල්ලකාරයෝ වගේම හිතක් පපුවක් නැතුව අර සල්ලි ටික හොල ගන්නවා. අන්තිමට රඝුගේ තාත්තා හිස්සතේ. රඝු අර කොල්ලකායින්ම නොමරා මරනවා. මෝනයි කටයි පොඩ්ඩක් තුවාල වෙනවා. ඉතින් ඊළඟ දවසේ මෙයා යනවා ඩෙන්ටිස් කෙනෙක් ළඟට. එතන මාලතී ගුණවෙන ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. රඝුට ප්‍රතිකාර කරන්න මාලතීට බාර දෙනවා. මාලතී රඝුට ප්‍රතිකාර කරලා ඩොක්ටර් කෙනෙක් විදිහට එයාට උපදෙස් දෙනවා උණුසුම් හෝ සිසිල් ආහාර කිසිවක් කන්න බොන්න යන්න එපා කියලා. හොස්පිටල් එකේ තියෙන කැන්ටීන් එකෙන් තේ වඩේ පාන් හොන්තෙට රස කර කර කනවා. මේක දකිනවා මාලතී. මාලතී මේ වෙලාවේ රඝුට හොඳටම දොස් කියන්න ගන්නවා. කන්න එපා කිව්වම ඔයා කන්නේ ඇයි? මම ඔයාට හරියට ප්‍රතිකාර නොකළොත් මට මගේ ලකුණ නැති වෙයි. මේ කිසිම ගාණක් නැහැ නේද? මාලතී කියනවා මම ඒ දෙපැත්තම සැලකිලිමත් වෙනවා. ඔයා වැරදියට තේරුම් ගත්තේ. ඉතින් රඝුට හැමදාම ප්‍රතිකාර වලට එන්න සිද්ධ වෙනවා. ඉතින් රඝුට හැමදාම වගේ මාලතීව මුණ ගැහෙනවා. එක දවසක් යද්දී රඝුයි මාලතී හොඳම යාළුවෝ වගේ ආශ්‍රය කරනවා. කාලයත් එක්ක මාලතී දැනගන්නවා කෙනෙක්ට කරදරයක් තුවාලයක් වුණාම කිසිම දෙයක් හිතන්නේ නැතුව තමන්ගේ පවුලේ කෙනෙක්ට වගේ ගොඩාක් අයට උපකාර කරනවා කියලා. මෙන්න මේ ගතිගුණයට මාලතී හරි කැමති. ඊව රඝු හොස්පිටල් එකට එක්කරගෙන ගියාම බස් එකක් ඇක්සිඩන්ට් වෙලා ගොඩාක් අය තුවාල වෙලා හොස්පිටල් එකට ගෙනල්ලා. මේක දැක්ක රඝු තුවාල වුණ හැම කෙනාටම උදව් කරන්න පැකිලෙන්නේ නැහැ. රඝු එක මොහොතකින් මේ හැම කෙනෙක්වම එයාගේ තාත්තා අම්මා සහෝදර සහෝදරියෙක් විදිහට දකිනවා. ඒ වගේම මේ හැමෝටම තමන්ගේම අයට වගේ උදව් උපකාර කරනවා. මාලතී මේ හැම දෙයක්ම දුර ඉඳන් බලාගෙන ඉන්නවා. ඒත් මේක සාමාන්‍ය දෙයක් නම් නෙමෙයි. රඝු මානසික රෝගයකින් පෙළෙනවා ඇති කියලා මාලතී සැක කරනවා. ඒ රෝගිය ගැන දැනගැනීමට රඝුගේ තාත්තව මුණ ගැහෙන්න යනවා. රඝුගේ තාත්තව හම්බ වුණත් දැනගත්ත දේ මාලතීට උන් හිටි තැන අමතක වෙලා යනවා මොහොතකට. රඝු තාත්තා කියන කෙනා එයාගේ තාත්තා නෙමෙයි. හොස්පිටල් එකේ ඉන්න අයට උදව් කරා වගේම මේ මිනිස්සයාට රඝු උදව් කරනවා. රඝු හිතන් ඉන්නේ මේ එයාගේ තාත්තා කියලා. එතකොට තමයි මාලතී දැනගන්නේ රඝු කියන්නේ ඩිමෙන්ෂියා රෝගියෙක් කියලා. රඝුට මෙහෙම වෙලා තියෙන්නේ ගොඩාක් කාලයකට කලින් වුණ බරපතල දෙයක් නිසා. එක දවසක් රඝුගේ මුළු පවුලම බස් එකේ ගමනක් යද්දී විදුලි කම්බයක් බස් එක මතට වැටිලා බස් එක ගිනි ගන්නවා. ඒ බස් එකේ හිටපු 14 දෙනෙක් මිය යනවා. ඒ 14 දෙනාම රඝුගේ පවුලේ අය. කොහොම වුණත් රඝු ඒ බස් එකේ හිටියේ නෑ. රඝු බස් එකෙන් බැහැලා හිටියේ. රඝුට වයස අවුරුදු 15ක් වගේ. රඝු එයාගේම පවුලේ අයගේ මරණය එයාගේ ඇස් ඉදිරි පිටවම දකිනවා. මේ නිසා රඝු කරදරයකින් ඉන්න ඕනෑම කෙනෙක්ට එයාගේම පවුලේ කෙනෙක්ට වගේ උදව් කරනවා. එයාලව බේරගන්නකම් රඝුට සැනසීමක් ලැබෙන්නේ නෑ. එයාලව බේරගන්න රඝු ඕනම දෙයක් කරනවා. මේ රෝගය ගැන සත්‍ය දැනගත්තට පස්සේ මාලතී රඝුව අත්හරින්නේ නෑ. ඒ වෙනුවට මාලතී රඝුට ආදරය කරන්න ගන්නවා.
අස්සේ රඝුම කියනවා එයාට ලෙඩක් තියෙනවා කියලා. රඝු ඒ දේවල් ගැන කියලා ඉවර කරන්නත් කලින් මාලලී කියනවා මම ඔයාගේ හැම දෙයක්ම දන්නවා. ඒ වගේම ඒ රෝගය නිසා තමයි මම ඔයාට ආදරය කරන්නේ. ඊට පස්සේ මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක ඒ විදිහට පටන් ගන්නවා. එකිනෙක කෙනා තේරුම් අරගෙන දෙන්න හරිම සතුටින් කාලය ගත කරනවා. රඝු මාලතීට හරි ආදරෙන් හිටියා. ඒත් එක්කම ටිකෙන් ටික රඝුගේ රෝගය අඩුම වෙන්න පටන් ගත්තා. මාලතී එයාගේ ජීවිතයට ආවට පස්සේ ඌ වෙනදා වගේ මිනිස්සුන්ට උදව් කරන්න යන්නේ නැහැ. මාලතීට ඒකට හරිම දුකයි. රඝු දැන් සාමාන්‍ය මනසෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. මාලතී මේ හැම දෙයක්ම රඝුගේ ඩොක්ටර්ව හම්බ වෙලා කියනවා. ඩොක්ටර් කියනවා බලන්න ඔයා එයාගේ ජීවිතයට ආව විතරයි එයා වෙනස් වෙලා. එයා දැන් සාමාන්‍ය පුද්ගලයෙක් වගේ ජීවත් වෙන්නේ. එයාගේ රෝගය දැන් සුව වීගෙන යනවා. රඝු මිනිස්සුන්ට උදව් කරේ රඝුගේ මේ රෝගය නිසා. ඒත් මාලතී රඝුට ආදරය කළේ රඝු අනිත් අයට කරන උදව් උපකාර නිසා. ඒත් රඝු දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. මාලතීට උණ කරලා තිබ්බේ රඝු හොඳ වෙලා ඒ වගේම මිනිස්සුන්ට උදව් උපකාර කරන කෙනෙක් වනවට. එතකොට ඩොක්ටර් මාලතීට උපදෙස් දෙනවා එයා රඝුගෙන් ඈත් වුණොත් එයා ආයෙම අර විදිහටම මිනිස්සුන්ට උදව් කරන්න දනේ කියලා. ඩොක්ටර් කියන දේ අහලා මාලතී රඝුව දාලා යන තීරණය කරනවා. මාලතී ඩොක්ටර් කිව්වා වගේම රඝුව දාලා යනවා. මාලතී දාලා යන්නේ වොයිස් මැසේජ් එකකුත් තියලා. පස්සේ තමා හැම වෙලාවෙම සේදිවි හානි කරගන්න රඝු හිතන්නේ. මොකද රඝු මාලනීට ගොඩාක් ආදරය කළා. මාලතී රඝුව දාලා ගිහින් රඝුගේ තියෙන අර යහපත් පුරුදු අනිත් අයට උදව් කරන පුරුද්ද ඒ වගේ යහපත් දේවල් රැකගන්න වෙන්න ඇති මාලනී ඒ වගේ නැති තීරණයක් ගත්තේ. ඊට පස්සේ මේ කතාව වර්තමානයට එනවා. මෙතනදී අපිට දකින්න පුළුවන් විරාත්ගේ මිනිස්සු නගරයේ පුරාම හැම අස්සක් මොල්ලක් නෑරම තුවක්කු සපයන ආකාරය. පාවිච්චි කර කර හිටපු බැරයෝ දැන් තුවක්කු පාවිච්චි කරන්න අරගෙන. වාරම මේ තුවක්කු සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ අතට පත් වෙන්න මෙයාලත් කටයුතු කරනවා. ඒ වගේම දුප්පත් අය ළමයින්ගේ අතට පවා මේ දේවල් ලැබෙන්න සලස්වනවා. දේවල් වල ප්‍රතිඵලයක් විදිහට හැමදාම නිවුස් වල යන්නේ මරණ ගැන. හැමදාම මිනිස්සුන්ට අසන්න දකින්න ලැබෙන්නේ මරණ ගැන. මේ අතර පාසල් සිසුවෙක් තුවක්කුවක් එයාගේ පන්තියට අරගෙන ගිහිල්ලා. මේ ළමයට කිසිම බයක් නැහැ. පොලෙන් පිට ගොඩාක් පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ පොලිස් නිලධාරියෙක් ඇතුළට යන්න පැකිලෙනවා. මොකද ඇතුළට ගියොත් මේ ළමයා බය වෙලා කාට වෙඩි තියයිද දන්නේ නැහනේ. ඒත් ටික වෙලාවකින් රඝු එයාගේ යාළුවොත් එක්ක බය නැතුව ඇතුළට යනවා. මේ ළමයා කලබල වෙලා රඝුට දෙපාරක් වෙඩි තියනවා. මේ වෙඩි පාරවල් දෙකම වදින්නේ රඝුගේ උරහිසට. රඝු හිතුවේ එයා මැරෙයි කියලා. ඒත් පස්සේ අනිත් නිලධාරීන් ඇවිත් ඒ ළමයාගේ අතෙන් තුවක්කුව උදුර ගන්නවා. ඌ මේ විදියට ගොඩක් අයගේ ජීවිත බේර ගන්නවා. රඝුට හොස්පිටල් එකේදී සිහිය එනවා. තාම ජීවත් වෙනවා කියලා රඝු ආයෙ දැනගත්තම රඝු හොඳටම කලබල වෙනවා. රඝු හිතනවා අයියෝ මගේ ජීවිතය ආයෙමත් බේරිලා නේද? ඌ කල්පනා කර කර ඉන්නවා එයාගේ මැරෙන සැලැස්ම ආයෙමත් අසාර්ථක වෙලා කියලා. මෙහෙම ඉන්නකොට මෙතෙන්ට ප්‍රේම් එනවා. දැනටමත් දන්නවා ඔයා මානසික රෝගියෙක් කියලා. ඒත් මට මගේ යාළුවෙක් කිව්වා ඔයාට මේ මෙහෙයුම සම්පූර්ණ කරගන්න බැරි වෙයි කියලා. ඒත් ඔයා එදා අර ළමයිව බේරගන්න ගිය විදිහට මට හිතුණා ඔයා අනිවාර්යයෙන්ම මෙහෙයුම සම්පූර්ණ කරයි කියලා. අන්න දෙවියන් ඔයාව ආයෙමත් මරණයෙන් ගලවගත්තා නම් ඒ හොඳ දෙයකට වෙන්න ඇති. ඒ ජීවිතය එයාට නැවත නැවත ලැබෙන්නේ මොනවා හරි හොඳ දෙයක් කරන්න තියෙන ඇති නිසා කියලා. හොඳ දෙයක් කරන්න රඝු එන්නයි මෙහෙමට එකතු වෙනවා. තේම් රඝුට ගෑස් කම්මල ගැන හැම තොරතුරක්ම ලබා දෙනවා. මෙයාලගේ සැලැස්ම වෙලා තියෙන්නේ හවස 6න් පස්සේ කම්මල තුලේ හැංගිලා ඉඳලා විශාල පිපිරීමක් කරලා මුළු කම්මලම විනාශ කරන්න. ඒකට කවඩා කරලා තියෙන ආයුධත් එක්කම විනාශ වෙලා යන නිසා රඝුන් ප්ලෑන් එකේ විදියටම හවස 6න් පස්සේ කම්මල ඇතුළට ඇතුල් වෙනවා. ඒ සේවකයෙක් වගේ වෙස්වලාගෙන. ඒ ෆැක්ටරියේ වැඩ කරන මිනිස්සු ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා කියලා හැමතැනම හොයන්න ගන්නවා. අප් මේ වෙලාවේ ෆැක්ටරි එකේ හිටියේ නැහැ. වැඩකට එළියට ගිහිල්ලා තිබ්බා. කොහොම වුණත් විරාත් මේ ෆැක්ටරි එකේ හිටියා.
අර්ථ හිතෙනවා මේ ඇතුලේ ඉන්න කෙනා කවුරු වුණත් එයාට ඕන කරලා තියෙන්නේ මේ ආයුධ ටික විනාශ කරලා දාන්න කියලා. විරාත් එයාගේ මිනිස්සුන්ට කියනවා ඉක්මනට තුවක්කු පුරවපු ඒ ට්‍රක් ටික සේරම ඒ වෙලාවේ නිලා ගොඩක් දීලා හිටියේ. එයාට කොටින්ම කිව්ව ඇවිදු ගමන් බරෝ හිටියේ. විරාත්ගේ සගයෝ ටික රඝුව දකිනවා. රඝුත් කලබල වෙලා මෙයාලට පහර දෙන්න ගන්නවා. ටික වෙලාවකින් විරාතුත් එතෙන්ට එනවා. විරාට් කියන්නේ ගොඩාක් භයානක කෙනෙක්. ඒත් විරාට් ඒ වෙලාවේ බීමටින් හිටපු නිසා ෆයිට් කරන්න පුළුවන් තත්ත්වයක හිටියේ නෑ. රඝු විරාට්ට හොඳටම පහර දෙන්න ගන්නවා කියලා හිතාගන්න බැරුව විරාට්ගේ සාක්කුවෙන් එයාගේ ෆෝන් එක අරගෙන ප්‍රේම්ට ෆෝල් එකක් ගන්නවා. නොත් එයාව මරලා දාන්න කියලා කියනවා. ඒත් එක්කම විරාට්ගේ ෆෝන් එකට චිරාග්ගෙන් කෝල් එකක් එනවා. රඝු ඒ කෝල් එක ආන්සර් කරනවා. රඝු කරපු මේ මොඩ වැඩේ නිසා චිරාග්ට තේරෙනවා මේ විරාට් නෙමෙයි කියලා. චිරාග් රඝුට තර්ජනය කරනවා විරාට් මොන හරි වුණොත් මුළු NIA එකම විනාශ කරලා දානවා කියලා. මේක අහලා රඝු ප්‍රේම්ටයි චිරාග්ටයි මේ ප්‍රශ්නය විසඳගන්න කොන්ෆරන්ස් කෝල් එකක් අරන් දෙනවා. ඔය දෙන්න කතා කරලා එක තීරණයකට එන්න කියලා. ඒත් එක්කම NIA ඔෆිස් එකට මාලතී එනවා. මාලතී ඉන්නේ ප්‍රේම් ළඟට. මාලතී රඝුට සමාව දුන්නා කියලා කියනවා. මාලතී රඝුව ආයමත් බාර ගන්න කැමති වෙනවා. මේ දේවල් මාලතී රඝුටත් කියනවා. රඝුට මාර සතුටුයි. මේ හැම දෙයක් ගැන අහගෙන හිටපු චිරාග් රඝුට තර්ජනය කරනවා. විරාට්ට මොන හරි දෙයක් වුණොත් අත් නැති කරලා දානවා කියලා රඝුට කියනවා. මේක අහලා රඝුට තරහ පාලනය කරගන්න බැරි වෙනවා. මොකද මාලතී රඝුගේ ජීවිතේට ආයෙත් එන්න හදද්දී චිරාග් ඒකට බාධාවක් කියලා රඝුට හිතෙනවා. ඒ තරහ පාලනය කරගන්න බැරුව රඝු විරාට්ට වැඩි තියෙනවා. චිරාග් ෆෝන් එකෙන් මේ හැම දෙයක්ම අහගෙනයි ඉන්නේ. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නන්නේ දී අපි දකින්නේ රඝු NIA ඩාර්ක් හවුස් එකේ ඉන්නවා. මාලතිත් රඝුව හම්බ වෙන්න මේ ඩාර්ක් හවුස් එකට එනවා. ඩාර්ක් හවුස් එක පාවිච්චි කරන්නේ NIA රහස් මෙහෙයුම් වලට. අලතේ රඝුට සමාව දීලා එයා ඒ වගේ තත්ත්වයක රඝුව දාලා ගිය එක ගැන සමාව ඉල්ලනවා. රඝුත් මාලතිට සමාව දීලා අලතිව බාර ගන්නවා. එක්කම විරාතුත් ඒ ඩාර්ක් හවුස් එකේ ඉන්නවා. පැදිලා තියෙන්නේ විරාට්ගේ උරහිසට. ඒ නිසා විරාට් තාමත් ජීවිතුන් අතර ඉන්නවා. ඒත් විරාට්ට හොඳටම තුවාලයි. කොහොම වුණත් චිරාග් දන්නේ නෑ විරාට් ජීවිතුන් අතර ඉන්නවා කියලා. අපි හිතන් ඉන්නේ රඝුව විරාට්ට මැරුවා කියලා. ඒකෙන් පිස්සු වැටුණ චිරාග් එයාගේ මැරයොත් එක්ක රඝු සහ මාල්ටිව මරන්න හැමතැනම හොයනවා. අතර ප්‍රේම් දැනගන්නවා චිරාග්ගේ ඔත්තුකාරයෙක් එයාලා එක්කම ඉඳලා මිනිත්තුන් මිනිත්තුව ඔත්තු සපයනවා කියලා. ඒක දැනගත්ත ගමන්ම ප්‍රේම් මාලතීවත් රඝුවත් NIA එකට බාර දෙනවා. ප්‍රේම් ප්ලෑන් කරන්නේ රඝුවත් මාලතීවත් ඩාර්ක් හවුස් එකෙන් NIA ඔෆිස් එකට අරගෙන යන්න. ඒ රඝුවත් මාලතීවත් චිරාග්ගෙන් ආරක්ෂා කරගන්න හිතාගෙන. චිරාග්ට ඕන තරම් ආයුධ තියෙනවා ඕන දෙයක් කරගන්න. ඩාර්ක් හවුස් එකෙන් මේ දෙන්නව NIA ඔෆිස් එකට අරගෙන යනවා. මාල්තීට ආවට පස්සේ තමයි මතක් වෙන්නේ රඝුගේ ඩිමෙන්ෂියා බෙහෙත් ඩාර්ක් හවුස් එකේ දාලා ඇවිල්ලා කියලා. ඒත් නැතුව රඝුගේ තත්ත්වය නරක ඇතට හැරෙයි කියලා බෙහෙත් ටික ගන්න හිතාගෙන රඝුටවත් නිලධාරීන්ටවත් නොකියම බෙහෙත් ටික ගන්න මාලතී ඩාර්ක් හවුස් එකට යනවා. ඒත් එක්කම චියා එයාගේ මැරයොත් එක්ක NIA කාර්යාලයට පහර දෙන්න පටන් ගත්තා. NIA නිලධාරී කීප දෙනෙක් හිටියත් චිරාගේ හැම නිලධාරියෙක්ම අමානුෂික ලෙස මරලා දානවා. විරාට්ගේ නැතිවීමත් එක්ක චිරාග් ඉන්නේ ලොකු පරිගැනීමේ අරමුණකි. විරාට් හිටියේ කාටවත් සමව දෙන්නේ නැහැ කියන තීරණේ. ඒ වෙලාවේ තමයි එයාට මාලතීව හම්බ වෙන්නේ. එයා මෙච්චර වෙලා හොය හිටියේ මාලතීවයි රඝුවයි. ඔය අතර මේ අවටම රඝුත් ඉන්නවද කියලා හොඳට හොයලා බලනවා. මේ වෙලාවේ NIA නිලධාරියෙක් වෙන ප්‍රේම්ගේ පුතා සංදීප් පුතෙන්ට එනවා. එයා චිරාග් එක සටන් කරන්න උත්සාහ කරනවා. ඒ චිරාග් සහ එයාගේ මැරයෝ එයාව එතනම මරලා දානවා. චිරාග් මාලනීව මරන්න හදනකොටම විරාට්ගේ ෆෝන් එකෙන් එයාට කෝල් එකක් එනවා. ඇත්තටම කෝල් කරලා තියෙන්නේ රඝු. රඝු මාලතිගේ ජීවිතය අනතුරේ කියලා දැනගෙන එයා චිරාග්ට කතා කරලා කියනවා විරාට් තාමත් ජීවිතුන් අතර ඉන්නේ. එයා ඉන්නේ මගේ අත්අඩංගුවේ. අලතීට මොන හරි වුණොත් මම විරාට්ව මරන්න තප්පරයක්වත් අපතේ ඇරින්නේ නැහැ. කාපු චිරාග් මාලතිව මරන්න නැතුව එයා එක්කම අරන් යන්න හදනවා. මොකද එයා දන්නවා මාලතී එයා ළඟ හිටියොත් විරාට් අනිවාර්යයෙන්ම එයා ළඟට එනවා කියලා. ඒ කියන්නේ රඝු එයාව අරන් එනවා කියලා.
රඝු ඉක්මනට NIA ඔෆිස් එකට දුවගෙන එනවා. එතන චිරාග් සහ එයාගේ මැරයෝ මාලතීව අරගෙන යනවා. රඝු බැගෑපත් වෙනවා මාලනීව දෙන්න කියලා. ඒත් එයාලා නවත්තන්නේ නැතුව මාලතීව එයාගේ ඇස් ඉස්සරහම අරගෙන යනවා. අත් බරපතල වැරද්දක් කරගත්තේ. චිරාග් මාලතීව අරන් යන්නේ නැතුව රඝුට බාර දුන්නා නම් රඝු විරාත්ව චිරාට බාර දෙන්නත් තිබුණා. ඒත් මේ කරපු වැඩේ නිසා චිරාත්ව බාර දුන්න මාලතීට යන්න දෙන එකක් නෑ කියලා රඝුට තේරුණා. ඌ සංදීප්ගේ අනිත් නිලධාරීන්ගේ අන්තිම කටයුතු වලට සහභාගී වෙනවා. බැක් හොඳටම සෝ වෙලා. ඒ වගේම මාලතී රඝු ළඟ දකින්න බලාපොරොත්තු වුණ පරාර්ථකාමී උපකාරකීමේ පුරුද්ද ආයමත් රඝුට ඇවේ. කියන්නේ එයාගේ අසනීපය සුව වුණාට පස්සෙත් එයා ලෙඩෙන් ඉන්නකොට කරපු දේව කරනවා. කො හැම නිලධාරියෙක්ගෙම අවසන් කටයුතු වලින් පස්සේ රඝු චිරාග්ව මරන්න එයා ඉන්න තැන හොයන්න ගන්නවා. ඊට පස්සේ රඝුට NIA කණ්ඩායමේ හිටපු යාළුවෙක්ගෙන් තොරතුරක් ලැබෙනවා. චිරාග් ඉන්න තැනට යනවා. එතෙන්ට ගියාම රඝු ඒ මිනිස්සුන්ට දරුණු විදියට පහර දෙන්න පටන් ගන්නවා. රඝුගේ කතුකට්ට පැන්න කිව්වොත් හරි. ඒ නිසා එයා චිරාග්ව අල්ලගෙන එයාට හොඳටම ගහනවා. ඊට පස්සේ චිරාග් කියනවා ඔයා විරාත්ව නිදහස් කරත් නැතත් මම මාලතීට යන්න දෙන්නේ නැහැ. එයා අනිවාර්යයෙන්ම මැරි. මේක ඇහුණු ගමන් රඝුට ආයෙත් පිස්සු හැදෙනවා. කෝපයෙන් එයා චිරාග්ට කුරිරු විදියට පහර දෙන්න ගන්නවා. අතර ඩාර්ක් හවුස්ගේ විරාත් දැන් සම්පූර්ණයෙන්ම සුව වෙලා. මිරාට් තනියම හැම නිලධාරියෙක්වම මරනවා. ඊට පස්සේ චිරාග්ගේ මිනිස්සු එතෙන්ට මාලතීව එක්කන් එනවා විරාට් ළඟට. මොකද චිරාග් මැරුණ නිසා. ඊට පස්සේ එයාලා මාලතීව චිරාග් ළඟට අරන් ඇවිල්ලා එතන හිර කරලා තියාගන්නවා. විරාට්ට ආරංචි වෙනවා රඝු චිරාග්ව මැරුවේ මාලතී නිසා කියලා. ඒ නිසා එයා රඝුට සමාව දෙන්නේ නැහැ. මේ අතර රඝු මාර කලබලයකින් ඉන්නේ. එයා ඩෝන මාලතී විතරයි. ඒ නිසා එයා විරාත්ව හොයන්න පටන් ගන්නවා. ගොඩක් වෙලා ගියාට පස්සේ එයාට අන්තිමට විරාට් ඉන්න තැනටම එනවා. ඊට පස්සේ තමයි නියම සටන පටන් ගන්නෙ. මුලින්ම රඝු විරාට්ගේ මිනිස්සු ටිකෙන් ටික මරනවා. ඊට පස්සේ එයා විරාට් ළඟට එනවා. නමුත් මාලනී තවමත් එයාගේ අත්අඩංගුවේ ඉන්නේ. මේකෙන් ප්‍රයෝජන අරගෙන මැරයෝ රඝුට කුරිරු විදියට පහර දෙන්න ගන්නවා. පස්සේ පාලතී වටේ පෙට්‍රල් ලියලා ගිනි රඝුගේ අසනීපය ආයෙත් ඇති වෙනවා. ඊට පස්සේ එයා කෝපෙන් විරාට් එක්ක ගහගන්නවා. එයාලා අතරේ දරුණු සටනක් ඇති වෙනවා. ඊට පස්සේ විරාට් එයාට කියනවා එයාව මරන්න කියලා. මට වැඩක් නෑ චිරාග් නැතුව. මම කොහොමත් චිරාග් නැතුව අසම්පූර්ණයි. ඒත් දැන් ඔයාටත් සදහටම දුක් විඳින්න වෙයි. මාලතී මැරුණා කියලා. මම එයාව මැරුවා. මේක ඇහුණ ගමන් රඝු කෝපෙන් විරාට්ව එතනම මරනවා. එයා මාලතී ළඟට දුවගෙන යනවා. එයාට වෙඩි වැදිලා ගොඩක් අසාධ්‍ය තත්වයක තමයි ඉන්නේ. රඝු කෑ ගහලා කියනවා මාලතී නැගිටින්න. මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ. රඝු යාව 100ට ගන්න ගොඩාක් උත්සාහ කරනවා. ඊට පස්සේ දෙවියන් රඝුගේ කන්න ලව්ව අහලා මාලතීට සිහිනවා. රඝුගේ සතුටට සීමාවක් නැහැ. ඒ වගේම රඝු විරාත්වයි චිරාග්වයි තුවක්කුත් එක්කම විනාශ කරලා දානවා. දැන් මේ චිත්‍රපටයේ අවසාන දර්ශනේ මාලතී හොඳටම සුව වෙලා. එයා ආයෙත් අර විදියටම සින්දු කියන්න පටන් අරන්. රඝු එයාව ආදරෙන් බලා ගන්නවා. මේ විදියට මේ කතාව සතුටුදායක විදියට අවසන් වෙනවා. ඉතින් ඔයාටත් මේ කතාව කොහොමද දැනුනේ කියලා අපිට කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.